ඊට පස්සේ දෙවෙනි අණු කොටස මේදේ ස්කන්ධය කොච්චරද කියලා අහනවා. මේදේ මසකට මේදේ තියෙනවා 7.8ක් ග්‍රෑම් 100ක් ඇතුලේ. ඒක බෙදනවා දෙකකට. එහෙන් බෙදන්නේ දරුවෙකුට දවසකට දෙන්නේ ග්‍රෑම් 50ක් හින්දා. ඊට පස්සේ ඒක වැඩි කරනවා 30න් අපිට ඕනි මාසෙකට අවශ්‍ය ස්කන්ධය හොයාගන්න ඕනි හින්දා. දැන් මෙතෙන්දී අපි කරන්නේ මේ දෙකට 2 1යි 30ට 2 15යි. 7.8 ගුණ කරනවා 15න්. 8 වරක් 5 40යි 0.4ක් ඉතුරුයි. 7 වරක් 5 35යි 4යි 39යි. 1 වරක් 8 8යි 1 වරක් 7 7යි. මෙන්න මේක සුළු කරගන්න ඕනේ. එකතු කරනවා 0යි 8යි 8යි 16යි 17යි. එකක් මේ පැත්තට එනවා. 7යි 3යි 10යි 1යි 11යි. 117ක් කියලා එනවා. මෙන්න මෙතන දශම තිතක් තියුණා නම් ඒක දශම තිත මෙතනින් හරියටම තියන්න ඕනේ. එතකොට 117ක් කියලා එනවා. මාසෙකට ඕනි කරන මේදේ ස්කන්ධය දරුවෙකුට. ඊට පස්සේ තුන්වෙනි එකෙන් අහනවා අපිට යකඩ කොච්චරක් ඕනිද කියලා. යකඩ ස්කන්ධය සමාන වෙනවා යකඩ තියෙන ග්‍රෑම් 18ක් ග්‍රෑම් නෙමෙයි මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් 18ක් තමයි තියෙන්නේ. ඒක බෙදනවා දෙකෙන් ගුණ කරනවා 30න් මාසෙකට හොයන්න ඕන හින්දා. 2ට 2 1යි 18ට 2 9යි. 9 වරක් 30 එනවා. 9 වරක් 0.0යි 9 වරක් 3 27යි 270යි මිලිග්‍රෑම් කියලා උත්තරේ එනවා. ඊට පස්සේ හතරවෙනි අණු කොටස අපෙන් අහනවා කාබෝහයිඩ්‍රේට් කොච්චරක් ඕනේද කියලා. මාසෙකට ස්කන්ධය තමයි අහන්නේ. මාසෙකට ස්කන්ධය සමාන වෙනවා කාබෝහයිඩ්‍රේට් තියෙනවා 61.9ක් ග්‍රෑම්. ඒක බෙදනවා දෙකෙන්. එහෙම කරන්නේ ග්‍රෑම් 50ක තියෙන ගාන හොයාගන්න. ඊට පස්සේ ගුණ කරනවා 30න් මාසෙකට ඕනි ගාන හොයාගන්න. එහෙනම් 2ට 2 1යි 30ට 2 15යි 61.9 ගුණ කරන්න තියෙන්නේ 15න්. 5 වරක් 9 45යි 4ක් ඉතුරුයි. 5 වරක් 1 5යි 5යි 4යි 9යි 6 වරක් 5 30යි 5 වරක් 6 30යි. 1 වරක් 9 9යි 1 වරක් 1 1යි 1 වරක් 6 6යි. මෙතන 5යි 9යි 9යි 18යි. එකක් මේ පැත්තට එනවා. 1යි 1යි 2යි 6යි 3යි 9යි. මෙතන තියෙන දශම තිත හරි තැනින් තියාගන්න ඕනේ. එතකොට එනවා 928.5යි ග්‍රෑම් කියලා. නිමානය කරන්න කිව්වහම ආසන්න වශයෙන් 928යි කියලා මෙතන කියන්න පුළුවන්. 270යි කියලා කියන්නත් පුළුවන්. 117යි ඊට පස්සේ 300යි කියලා කියන්න පුළුවන්.